පහරදී පලා යාමේ කිව්වත් කමන්නේ. පුෂ් කරන්න ගහනවා. කොන්න බැරෙන්න වදින්නේ. ඒ වදින එක පිරිමි දෙන්නෙක්ගෙන් කෑවා වගේ. හත් වෙලා කවුද? ඔයා කවුද? මං කවුද? අපි මොකද මෙතන? හරි? තෝ එනවද? තෝ කරපුවා තමයි මේ ඔක්කොම. දැන් ඔය එහෙම වුණාම තමයි දැන් සංසුන් නෙදේ. දැන් බය වෙලා නැහැ. එක්ක පහර දෙනවා එක්ක පලයන්. එහෙම නැහැ. එහෙම කරන්නේ. ඔන්න පිරිමි කෙනාගේ ලිංගේන්ද්‍රයන් උද්ගමනය වෙනවා. එතකොට ඒක වෙන්නේ බය වෙච්ච වෙලේද සංසුන් වෙලේද? සංසුන් වෙලේ. දැන් ඔන්න ලිංගික එක්වීම කරගෙන ඉන්නවා දැන් ඔන්න වැඩේ යන ගමන්. හරි? ඒ ක්‍රියාවලිය යන ටික වෙලාවකදී ශුක්‍රාණු පිටවීම ආසන්න මොහොත එනවා. ඒ වෙලාවේදී පිරිමි කෙනාගේ සක්‍රිය බව උපරිමයි. ආංගිනා යනවා එකෙක්ට අර අන්න එහෙම මම මේ අල්ල ගන්නවා හිටියේ මං හිටියේ. හරි? එතකොට උට ඉවසගෙන ඉන්න බැරිනවා. ඊට පස්සේ සක්‍රිය බව උපරිමයි. අන්න ඒ වෙලාවේ ඒ මොහොතේ උට තියෙන්නේ සංසුන්ද? ඒ වෙලාව සංසුන්ද? නෑ ඒ වෙලාවේ මොකද්ද? ඒ වෙලාවේ ඇත්තටම උගේ ඇඟේ තියෙන්නේ වෙනම එනර්ජි එකක්. ඒකයි ප්‍රත්‍යානුවේගී පැත්තටද අනුවේගී පැත්තටද? ඒ කියන්නේ ඒ වෙලාවේ යාට තියෙන්නේ මොනවද? පහර දීමේ හෝ පලා යාමේ. පහර දී පලා යාමේ කිව්වත් කමන්නේ. තේරුණාද? ඒක කාන්තාවට ඉන්නේ මේ පිරිමියා ගැනයි කියන්නේ. කාන්තාවට ඒකන්නේ කාන්තාව ප්‍රත්‍යානුවේගීම තමයි. එයා සංසුන්. ඒකිටත් මේක ඇවිල්ලා. ඒකේ පහර දීමක් මොකද? මොකද? දෙන්න ගහ ගන්න. එහෙම නෙමෙයි මේ. හරි? පිරිමි කෙනාට දැන් ඇවිල්ලා තියෙන්නේ මොනවද? පහර දීමේ හෝ පලා යාමේ වගේ ඒ කියන්නේ කොටින්ම දැන් මෙයාගේ ප්‍රත්‍යානුවේගීයකින් ටික මෙයා අනුවර්තනය වෙලා මොකේද? අනුවේගීයකට. අනුවේගී කියලා කියන ගමන් මේ අහන්න. මේක ඇත්තට මේක හොඳ ස්ටෝරියක්. හරිද? ඒක වෙච්ච ගමන් අන්න අනුවේගී එකේ පල්ලෙහෙම තියෙන මොනවද? මොනවා උදාහරණයමද? හයියෙන් ශුක්‍රාණු උදාහරණය. දැක්කද? පිරිමි කෙනා ලිංගික ක්‍රියාවලිය පටන් ගන්නෙ මොකෙන්ද? මේ අවයවයක් එහෙම කියන්න එපා. හරි බයයි උඹලගෙන් දෙයක් අහන්න. ලිංගික ක්‍රියාවලිය පටන් ගන්නෙ මොකෙන්ද? අනුවේගීද ප්‍රත්‍යානුවේගීද? ප්‍රත්‍යානුවේගීකින් පටන් ගත්තට ටික මෙයා එනවා මොකේද? අනුවේගී අවස්ථාවට. අවසානය මොනවා මුදාහැරීමද? ශුක්‍රාණු මුදාහැරීම. ඒකයි. හරි? ඔයාලා මන් දිහා බලන්නවත් එපා. ඒක අපේ කතාවක්. ඒකෙන් පස්සේ ෂණිකව ලිංගේන්ද්‍රිය ප්‍රාණෝද්භව නැතු යන්නේ. ඔළුව වනන්න එපා මාට්ටු වෙනවා. හරි? ඔළුව වනන්නද කෙලින් තියන් ඉන්න ඕන. එකෙක් කියන්න ගියා. ආයෙනම් මට කියන්න. අනුවේගී එකේදී ලිංගේන්ද්‍රිය ප්‍රාණවත් වෙනවද ප්‍රාණවත් බව අහිමි වෙනවද? අන්න ඒකනේ. තේරුණාද? ඒකයි. ඉතින් මේවා ඔයාලා දැනගන්න ඕන දේවල්. හේතුව මේ පොතේ තියෙනවා. පාඩමේ තියෙනවා නම් මම මේක උගන්වන්න නැතුව මේක උගන්වන්න නැතුව මම මොනව කරලා පෙන්නන්නද? උගන්වන්න වෙනවනේ. එළියේ ඉන්න මේ මුන් කියනවා මං ගණන් ගන්නෙත් ඒකයි. මට වැඩක් නැහැ. පාඩමේ තියෙනවා. ඒතර මං ඒක ගලපලා දෙන්න ඕන. එහෙනම් පිරිමි කෙනාගේ ඇත්තටම ලිංගික ක්‍රියාව පටන් ගත්තේ මොකෙන්ද ළමයි?
ප්‍රත්‍යානුවේගී. ඊට පස්සේ ටික යා මොකේද එනවද? අනුවේගී. අන්තිමට නතර වෙන්නේ මොනවද දාලාද? මොනවද දාලාද? ශුක්‍රාණු උදාහරණ. ඒතර යෝනි මාර්ගයේ මොකක් හරි සිද්ධියක් මොකක්ද ඒ බලවේදී? යෝනි මාර්ග සංකෝචන ඒක වෙන්නේ දරු ප්‍රසූතියේදී. ඒක එතනදි කරන්නේ නැහැ. ශුක්‍රාණු උදාහරණෙන් ඕන්න මෙන්නකොට මේ යෝනි මාර්ගෙත් මේ සංකෝචන වගේ ඒවා එන්නේ. ඒක වෙන්නේ මොන ප්‍රසූතියේදීද? දරු ප්‍රසූතිය. දරු ප්‍රසූතියේදී ගෑනු ළමයෙකුට එන්නේ ඇත්තටම ප්‍රත්‍යානුවේගීද අනුවේගීද? අනුවේගී. ලොකු එනර්ජියක් තියෙන. ඇයි නෝනේ කියලා මිනිහා මෙබුණොත් කරකවල ගන්න අතට. ඔයාට රිදෙනවද? මර. හරි. කරකවල ගන්න. ළමයා ඉපදෙනකන් අහව ඉරලා ඉන්නේ. එළියට දාන්නේ නැහැ. තෝ එනවද? තෝ කරපුවා තමයි මේ ඔක්කොම. ඒ වෙලාවට පැත්ත පළහත කතා කරන්න එහෙම යන්න හොඳ නැහැ. අන්තිමට යනකයි ඔය සමහර ડોක්ටර්ස්ලාට එහෙම දැන් සමහර ડોක්ටර්ස්ලා පුෂ් කරන්න ගහනවා. කොන පැරෙන්න වදින්නේ. ඒ වදින එක පිරිමි දෙන්නෙක්ගෙන් කෑවා වගේ. හරිද? ඊට ડોක්ටර්ට අසනීපෙත් අමාරු නෑ. මොකක්ද වෙලා? කවුද? ඔයා කවුද? මං කවුද? අපි මොකද මෙතන? හරි? කන්න පැන්නේ ගාන්නේ.